සුබ දවසක් සියලු දෙනාටම. අපි දන්නවා දේශීය ආදායම් පනත යටතේ අවුරුදු 18ට වැඩි වාර්ෂික ආදායම ලක්ෂ 18ට වැඩි සියලු දෙනාම බදු ගෙවිය යුතුයි කියන කතාව අපි හැමෝම දන්නවා. ඔව් ඒ වගේම අපි දන්නවා අපි යම්කිසි මූල්‍ය ආයතනයක බැංකුවක වගේ ස්ථානයක අපි මුදල් තැන්පත් කරලා තියෙනවා නම් ඒ තැන්පතු වලට පොලියක් ලැබෙනවා. ඒ පොලියත් අපේ ආදායමක් විදිහට තමයි ගණනය කරන්නේ. ලක්ෂ 18ට වැඩි ආදායමක් සහිත ශ්‍රී ලාංකිකයෙක් නම් එයා අනිවාර්යෙන් ආදායම් බද්දට යටත්. එහෙනම් මේ ආදායම් බද්ද ගණනය කරනකොට ලක්ෂ 18ට වැඩි හැමෝගෙම පොලි ආදායම් මත යම්කිසි මුදලක් ආදායම් බද්දට ගණනය කරනවා. මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ අද ආදායම් බදු සම්බන්ධයෙන් යම්කිසි සහනයක් ශ්‍රී ලාංකිකයෝ වන අපිට ලබා දීලා තියෙනවා. 2025 4 දින සිට ක්‍රියාත්මක වන පරිදි චක්‍රලේඛයක් නිකුත් වුණා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන්. ඒ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ චක්‍රලේඛයෙන් මොන වගේ සහනයක්ද අපිට දීලා තියෙන්නේ කියලා අපි මේ වීඩියෝ එකෙන් කතා කරලා බලමු. ශ්‍රී ලංකාවේ දේශීය ආදායම් පනත යටතේ අපි දන්නවා අවුරුදු 18ට වැඩි වාර්ෂික ආදායම ලක්ෂ 18ට වැඩි සියලුම ශ්‍රී ලාංකිකයෝ ආදායම් බද්දට යටත් කියන කතාව අපි දන්නවා. සියලුම ආදායම් අපි මේ ආදායම් බද්දට ගණනය කරනවා. ඒතර ආදායම් බද්දට ගණනය කරනකොට ඒ පුද්ගලයාගේ වැටුප වෙන්න පුළුවන්. ඒ වගේම එයාට ඉඩකඩම් වලින් ලැබෙන ආදායමක් වෙන්න පුළුවන්. ඒ වගේම එයාට වෙනත් ආදායම් වලින් ලැබෙන ආදායමක් වෙන්න පුළුවන්. ඒ වගේම එයාගේ මුදලක් තැන්පත් කරලා යම් මුදලක් ලැබෙනවා නම් ඒ ආදායම් බද්දට ගණනය කරනවා. ඒ වගේ ආදායම් බදු ගණනය කරනකොට ඒ ආදායම් බද්දෙන් යම්කිසි ප්‍රතිශතයක් අපි දන්නවා ආදායම් බදු විදිහට ගණනය කරනවා කියලා. මෙන්න මේ විදිහට තමයි ආදායම් බදු ගණනය කරන්නේ. ඒතකොට ලක්ෂ 18 දක්වා ආදායම් බදු සහනයක් ලැබෙනවා. අපේ ආදායමෙන් ලක්ෂ 18ක් දක්වා ආදායම් බදු සහනයක සීමාවක් තියෙනවා. ආදායමෙන් ලක්ෂ 18ට වැඩි ඊගාව ලක්ෂ 10ට 106ක රේට් එකකට ආදායම් බද්ද ගණනය කරනවා. ඒතර අර ලක්ෂ 18ක් අයින් වෙනවා. ඊටු ලක්ෂ 10ට තමයි ගණනය කරන්නේ. ඊගාවට වැඩි වෙන ලක්ෂ 5ට 118කුත් ඊගාට වැඩි වෙන ලක්ෂ 5ට 124කුත් ඊගාට වැඩි වෙන ලක්ෂ 5ට 130කුත් ඒ වගේම ඊට වැඩි වෙන සෑම අගයකටම 136කුත් ආදායම් බද්ද ගණනය කරනවා. ඒ විදිහට තමයි ආදායම් බද්ද ගණනය කරන්නේ. එතකොට මේ ආදායම් බද්ද ගණනය කරනකොට අපේ ආදායම බලනවා සියලුම ආදායම් තමයි අපි ගණනය කරන්නේ. ඒතර තමන්ට ලැබෙන සියලුම ආදායම් මේකෙදි ගණනය කරනවා. ඒතර තමන්ට ලැබෙන සියලුම ආදායම් කියලා ගත්තාම තමන්ගේ රැකියාව, ඒ වගේම ඉඩකඩම් වලින් ලැබෙන ආදායම්, ඒ වගේම වෙනත් ආදායම්, ඒ වගේම තැන්පතු මත ලැබෙන පොලි ආදායම, විවිධ ආදායම් සියල්ලම මෙතන ගණනය කරනවා. ඒතර දැන් මේ චක්‍රලේඛය නිකුත් වෙනවා 2010 මාර්තු 2025 මාර්තු 28 වෙනි දින නිකුත් වෙන චක්‍රලේඛයේ 2025 අප්‍රේල් 1 වෙනි දින සිට ක්‍රියාත්මක වෙනවා කියලා තමයි කියන්නේ. එතකොට මේ ක්‍රියාත්මක චක්‍රලේඛය නිකුත් කරන්නේ බැංකු සහ මූල්‍ය ආයතන වලට තමයි මේ චක්‍රලේඛය නිකුත් කරන්නේ. එතකොට මේ බැංකු සහ මූල්‍ය ආයතන වලට කියනවා සියලුම ශ්‍රී ලාංකිකයන්ගේ තැන්පතු මත ලැබෙන පොලියෙන් 10%ක් ආදායම් බද්දක් විදිහට ගණනය කරන්න. එතකොට මේක 2025 අප්‍රේල් 1 වෙනි දින සිට ක්‍රියාත්මක පරිදි අත්තිකාරම් ආදායම් බදු පැනවීමක් සිද්ධ වෙනවා. එතකොට මේ 10%ක ප්‍රමාණය අත්තිකාරම් ආදායම් බදු අඩු කරලා තමයි මේ ආදායමට ගණනය කරන්න කියලා කියන්නේ. එතකොට හැබැයි එහෙම ආදායම් බද්දේ 10%ක් ගණනය කරාට යම් පුද්ගලයෙක් ඉන්නවා නම් ආදායම් බදු සහන සීමාව අපි කලින් කතා කරා ලක්ෂ 18ක් දක්වා ආදායම් බදු සහනයක් අපිට ලැබෙනවා. එතකොට ලක්ෂ 18ට අඩු යම් පුද්ගලයෙක් ඉන්නවා නම් එයාගෙන් ආදායම් බද්දට ගණනය කරන්නේ නැති වෙන්න ඕනේනේ. එහෙනම් එහෙම කරන්න තමයි මේ චක්‍රලේඛය නිකුත් කරන්නේ. එතකොට මේ චක්‍රලේඛය කියනවා ස්වයං ප්‍රකාශයක් නිකුත් කරන්න. ස්වයං ප්‍රකාශයක් කරන්න පුළුවන් බදු අය කළ නොහැකි තත්ත්වය පිළිබඳ වාසික පුද්ගලයා විසින් සිදු කරන ස්වයං ප්‍රකාශය කියලා තමයි මේකට කියන්නේ. එතකොට මේ ස්වයං ප්‍රකාශයෙන් කියන්නේ තමන්ගේ තක්සේරු ආදායම ලක්ෂ 18ට වඩා අඩුයි. මම මේ ලක්ෂ 18 නොඉක්මවනව නිසා මට ආදායම් බද්දෙන් නිදහස් වෙනවා මම.
එහෙමනම් මම නිදහස් වෙනවා නම් ඒ නිදහස් වෙන සීමාව අර 110ක් ගණනය කරනවා නම් ඒ 110 ගණනය කරන්න එපා කියන එක තමයි මේ ස්වයං ප්‍රකාශයෙන් කරන්නේ. මේ ස්වයං ප්‍රකාශය නිසි පරිදි සම්පූර්ණ කරන්න ඕනේ. ඒතර මේ ස්වයං ප්‍රකාශය නිකුත් කරන්න කොහොමද ස්වයං ප්‍රකාශයක් ඉදිරිපත් කරන්න කියලා උපදෙසක් දීලා තියෙනවා. ඒතර ස්වයං ප්‍රකාශයක් අපි ඉදිරිපත් කරන්න නම් එයා ශ්‍රී ලාංකික පුරවැසියෙක් වෙන්න ඕනේ. 2017 අංක 24 දරන දේශීය ආදායම් පනතේ විධිවිධානට අනුව එයා ශ්‍රී ලාංකික පුරවැසියෙක් වෙන්න ඕනේ. ඒ වගේම ඔහු හෝ ඇය බැංකු සහ මූල්‍ය ආයතන වලින් පොලියක් උපයා ගන්න ඕනේ. ඒතර මේ 110 ගණනය කරන්නේ බැංකු හෝ මූල්‍ය ආයතන ලැබෙන පොලියෙන් 110ක් තමයි ගණනය කරන්නේ. ඒ වගේම අදාළ තක්සේරු වර්ෂය සඳහා ඔහුගේ හෝ ඇයගේ ආදායම ලක්ෂ 18ට වඩා අඩු වෙන්න ඕනේ. මොකද ලක්ෂ 18ට වඩා වැඩි නම් අනිවාර්යෙන් ආදායම් බද්දට යටත් වෙනවා. හැබැයි ලක්ෂ 18ට වඩා අඩුයි නම් ආදායම් බද්දෙන් නිදහස් සීමාව තුල ඉන්නේ. ඒ නිසා තමයි යා ස්වයං ප්‍රකාශයක් නිකුත් කරන්න ඕනේ. මගින් 110 කපන්න එපා කියලා. ආදායම් බද්දෙන් නිදහස් සීමාව තුල ඉන්න අයට සහනයක් ලබා දීම සඳහා තමයි මේ චක්‍රලේඛය නිකුත් වෙන්නේ. එතකොට මේ ස්වයං ප්‍රකාශය වළංගු වෙන්නේ එක් වසරක කාල සීමාවක් සඳහා. වසරක කාල සීමාව කොහොමද අපි ගණනය කරන්නේ? අපි දන්නවා මූල්‍ය ප්‍රකාශනවල වසර කියලා ගණනය කරන්නේ අප්‍රේල් 1 වෙනිදා සිට ඊගාව අවුරුද්දේ මාර්තු 31 වෙනිදා දක්වා වන මාස 12ක කාල සීමාව තමයි අපි ගණනය කරන්නේ තක්සේරු වර්ෂයක් කියලා ගණනය කරන්නේ. අපි සෑම මූල්‍ය සම්බන්ධයෙන් කටයුතු කරන සියලු දෙනා අපි දන්නවා තක්සේරු වර්ෂයක් කියලා ගණනය කරන්නේ අප්‍රේල් 1 වෙනිදා ඉඳන් ඊගාව අවුරුද්දේ මාර්තු 31 දිනේ දක්වා වන කාල සීමාව තමයි ගණනය කරන්නේ. එතකොට මේකෙදි කොහොමද මේ ආදායම් බද්දට එහෙම නැත්නම් තක්සේරු ආදායම කොහොමද ගණනය කරන්නේ? ඒ වගේම ස්වයං ප්‍රකාශය නිකුත් කරනකොට ආදායම ගණනය කරන්නේ කොහොමද කියලා මේකේ උදාහරණ කිහිපයක් මේ චක්‍රලේඛේ නිකුත් කරලා තියෙනවා. ඒතකොට මේක කියනවා යම්කිසි පුද්ගලයෙක්ගේ සේවා නියුක්තියෙන් ලැබෙන ආදායම විශ්‍රාම වැටුපක් නම් ඒක බද්දෙන් නිදහස් කියලා අපි දන්නවා. එහෙමනම් මෙයාගේ සාමාන්‍ය සේවා නියුක්තියෙන් ලැබෙන ආදායම ඒකට ඇතුළත් විය යුතුයි. හැබැයි මෙයාගේ ව්‍යාපාර ආදායම ඒ වගේම මෙයාගේ ව්‍යාපාර ආදායම වෘත්තීයෙන් යම්කිසි ව්‍යාපාරයක් කරනවා නම් එයාගේ ව්‍යාපාර ආදායම් බද්දට ගණනය කරන්න ඕනේ. ඒ වගේම එයා ආයෝජනය කරලා තියෙනවා යම්කිසි මුදලක්. ඒ ආයෝජනය කරපු මුදලෙන් ලැබෙන පොලී ආදායමත් මේකට ගණනය කරන්න ඕනේ. ඒ වගේම එයා ඉඩකඩම් හෝ වෙනත් ආදායම් ගැන ඒ සියලු ආදායම් ගණනය කරලා තමයි තක්සේරු කළ හැකි ආදායම කියන එක ගණනය කරන්නේ. තක්සේරු කළ හැකි ආදායම දැන් මේ උදාහරණ තියෙන ලක්ෂ 16යි 56000ක් වෙනවා. නෝ ලක්ෂ 16යි 56000ක් කියන්නේ වාර්ෂික සහනය වෙන ලක්ෂ 18ක මුදලට වඩා අඩුයි. එහෙමනම් ලක්ෂ 18ට වඩා අඩු නිසා මෙයාට පුළුවන් ස්වයං ප්‍රකාශයක් නිකුත් කිරීමට හිමිකම තියෙනවා. අපි බලමු ඊගා උදාහරණය. ඊගා උදාහරණ කියනවා සේවා නියුක්තියෙන් ලැබෙන ආදායමක් ලක්ෂ 39ක ඒ වගේම ව්‍යාපාර ආදායම ලැබෙනවා 1,44,000ක්. ඒ වගේම ආයෝජන ආදායමක් ලක්ෂ 7ක ලැබෙනවා. දැන් මේ සියලුම තක්සේරු කළ හැකි සියලුම ආදායම් ලක්ෂ 47යි 44,000ක් වෙනවා. එතකොට මෙයාගේ ආදායම තක්සේරු වර්ෂය සඳහා ආදායම විදියට ලක්ෂ 18ට වඩා වැඩි ප්‍රමාණයක් මෙයාට ලැබෙනවා. එහෙම පුද්ගලයෙකුට ස්වයං ප්‍රකාශය නිකුත් කිරීමට සුදුසුකමක් නැහැ. ඊගා උදාහරණයක් බලමු. ඊගා උදාහරණ වෙන්නේ යම් පුද්ගලයෙක් ඉන්නවා. ඒ පුද්ගලයා සහ එයාගේ දියණිය ගැන තමයි මෙතන කතා කරන්නේ. ඒ දියණිය අවුරුදු 18ට අඩු වෙන්න පුළුවන්. ඒ අවුරුදු 18ට අඩු වුණාට මෙයාගේ ආදායම ගැන මෙතන කතා කරනවා. මොකද බැංකුවකින් ලැබෙන පොලී ආදායම මෙතන ගණනය කරනවා. එතකොට මෙතන ගණනය කරනවා ලක්ෂ 9,44,000ක පොලී ආදායමක් ලැබෙනවා කියන. එතකොට ලක්ෂ 9,44ක ආදායමක් ගණනය කරනවා කියන්නේ ලක්ෂ 18ට වඩා අඩු ආදායමක් තමයි එයාට තියෙන්නේ. හැබැයි ඒ උනාට අනික් පුද්ගලයාට ලැබෙන ආදායම ලක්ෂ 52යි 20,000ක ආදායමක් ලැබෙනවා. එතකොට ඒ ලක්ෂ 52 ලැබෙන කෙනාගේ ආදායම ලක්ෂ 18 ඉක්මවලා තියෙන නිසා
ඒ පුද්ගලයාට එයාට ප්‍රකාශයක් නිකුත් කිරීමේ හැකියාවක් නැහැ. හැබැයි ඒ වුණාට ලක්ෂ 9 තියෙන කෙනා ඉන්නවනේ. ලක්ෂ 9,44,000ක් ලැබෙන මිතුරු රත්නායක කියන කෙනාට ප්‍රකාශයක් නිකුත් කිරීමේ හැකියාව තියෙනවා. ස්වයං ප්‍රකාශයේ ආකෘතිය මෙන්න මේ විදිහට තමයි මේ චක්‍රලේඛය ඉදිරිපත් කරලා තියෙන්නේ. මේකේ තියෙනවා කාටද මේක නිකුත් කරන්නේ, කවුද මේක නිකුත් කරන්නේ කියන එක. ඒ වගේම මෙතන තියෙනවා තමන්ගේ ගිණුම් අංකය. මොන ගිණුමටද මේක අදාළ වෙන්නේ. අපි උදාහරණයක් ගත්තොත් BOC එකේ මෙන්න මේ අහවල් ගිණුමට තමයි අදාළ වෙන්නේ. ඒ වගේම tax identification number එක. අපි හැමෝම දන්නවා අපි සෑම කෙනෙක්ම tax identification number එකක් හදාගන්න ඕනේ. මගේ වීඩියෝ එකක් තියෙනවා tax identification number එකක් කොහොමද හදාගන්නේ කියලා. ඒක බලන්න. එතකොට ඒකෙන් අපිට බලා ගන්න පුළුවන් tax identification number එක ඉතා ඉක්මනින් අපිට හදාගන්න පුළුවන්. බොහොම පහසුයි, බොහොම සරලයි. ඒ වගේම හැදුණුපත් අංකය, ඒ වගේම ලිපිනය, ඒ වගේම එයා ලක්ෂ 18ක සීමාව ඉක්මවන්නේ නැහැ කියලා ප්‍රකාශයක් තමයි මෙතන තියෙන්නේ. ඒතකොට මේ ප්‍රකාශය සත්‍ය ප්‍රකාශයක් වෙන්න ඕනේ. මේක නොමග යවන ප්‍රකාශයක් වෙන්න බෑ. එහෙනම් මේක වැරදීමක් වෙලා තියෙනවා නම් ඒකට දඬුවමක් අපිට ලැබෙන්න පුළුවන්. ඊළඟට තමයි ආදායම් බදු අඩු කිරීමේ සහතිකය. මේ ආදායම් බදු අඩු කිරීමේ සහතිකය ලබා දෙන්නේ අදාළ බැංකුව විසින්. අදාළ බැංකුව හෝ මූල්‍ය ආයතනය විසින් ඔයාගේ තැන්පතුවට අදාළව ලැබෙන පොලියෙන් 10%ක ප්‍රතිශතය ගණනය කිරීමෙන් පසුව ඔයාගෙන් අය කරනු ලබන ආදායම් බදු ප්‍රමාණය කොච්චරද කියන එක තමයි ඔයාගේ මේ ආදායම් බදු අඩු කිරීමේ සහතිකයෙන් නිකුත් කරන්නේ. සෑම මාසයකටම ආදායම් බදු අඩු කිරීමේ සහතිකයක් අදාළ බැංකුව හෝ මූල්‍ය ආයතන විසින් ඔයාට ලබා දෙන්න ඕනේ. ඒ ලබා දෙන සහතිකයේ මත ඔයාට පුළුවන් වසර අවසානයේ ආදායම් බද්ද ගණනය කිරීමේදී අඩු කරන ලද ප්‍රමාණය ඔයාගේ ආදායම් බද්දෙන් අඩු කර ගැනීමේ හැකියාව තියෙනවා. අද අපි කතා කරේ යම්කිසි තැන්පතුවකින් ලැබෙන පොලි ආදායමෙන් 10%ක් ගණනය කරලා ඒක ආදායම් බද්දක් වශයෙන් අය කර ගැනීම සම්බන්ධයෙන්. ඉතින් මේ ආදායම් බද්ද ගණනය කරලා අය කර ගැනීම සිදු කළාට හැබැයි මේක සමහර විට ලක්ෂ 18ක ආදායමක් නැති යම් පුද්ගලයෙක් වේ නම් ඔහුට ආදායම් බද්දෙන් නිදහස් වෙනවා. එතකොට ඒ නිදහස් වෙන පුද්ගලයෙකුට ලැබෙන පොලියෙන් 10%ක් ගණනය කරලා අය කර ගැනීම මත එයාට යම්කිසි මුදලක් අය වෙනවා නම් ඒ අය වෙන මුදල ආපසු අය කර ගැනීමට හෝ ඒ 10% කැපෙන්නේ නැතුව පවත්වාගෙන යාමට තමයි මේ චක්‍රලේඛය නිකුත් කරලා තියෙන්නේ. ඒතර මේ චක්‍රලේඛයේ සඳහන් වන පරිදි ලක්ෂ 18ට අඩු වාර්ෂික ආදායමක් සහිත පුද්ගලයෙක් නම් ඔහුට මේ ස්වයං ප්‍රකාශයක් ලබා දීලා ඔහුගේ පොලි ආදායමෙන් අය කරගනු ලබන 10% ආදායම් බද්ද නවතා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක ඔබ සියලු දෙනාටම ගොඩක් වැදගත් වෙයි කියලා. ඉතින් අපි නැවතත් වෙනත් වීඩියෝ එකකින් සම්බන්ධ වෙමු. ඒ වගේම අපේ channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. බොහොම ස්තුතියි.